ඔයාලට ශිෂ්‍ය නායකකමක් ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ විද්‍යාලයේ ඉන්න විශේෂ දරුවෝ ටිකක්. ඒක නිසා හොඳට මතක තියාගන්න. හොඳට ඉගෙන ගන්න පුතේ. ඒ වගේම මේ දරුවන්ගේ අම්මලා තාත්තලාත් ඉන්නලා මම කියන්න කැමතියි. අම්මේ තාත්තේ මේ දරුවන්ට ඔයාලට දෙන්න පුළුවන් ලොකුම දායාදය තමයි අධ්‍යාපනය කියන්නේ. මොකද අද අපි මේ සමාජයේ යම්කිසි ස්ථාවරයක ඉන්නවනම් මම ඒක මට හම්බුනේ මම ලබලා දෙන අධ්‍යාපනය නිසා. නැතුව ඒ කියන්නේ අපිට ඕනම අහලා තියෙනනේ සොර සතුරෙක්ට ගන්න බැරි දේ අධ්‍යාපනය කියලා. ඒ වගේම අමරාත්තේ මේක ජනප්‍රිය දිවෙන්නේ ජනප්‍රිය පාසලක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ දරුවා ඔයා හොඳ අධ්‍යාපනයක් දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ දරුවට මේ ලංකාවේ නැත්තම් පිටරටකට ගිහිල්ලා කකුල් දෙක කෙලින් තියා කොන්ද කෙලින් තියා ජීවත් වෙන්න පුළුවන් ඉන්නේ අධ්‍යාපනයෙන් විතරමයි. මොකද අපි ගොඩක් සල්ලි තියෙන මිනිස්සු වෙන මෙතනින් ගවතුමා මේ දරුවන්ට හැබැයි අධ්‍යාපනය දුන්නොත් ඒ දරුවෝ සල්ලි හොයාගනි. ඒ දරුවෝ ඕනම සමාජයක ගිහිල්ලා නිර්භීතව හැසිරෙයි. සභා දියක් නැතුව ඒ ළමුන් ඉදිරියට යනකොට ඔයාලට ඉංග්‍රීසි ඒ දරුවන්ට දෙන්න බෑ. ඒක නිසා මේ ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න. දැන් වර්තමානයේ IT දැනුම ඒ දෙක අනිවාර්යයෙන් ලබා දෙන්න. ඒ වුණොත් මේ දරුවෝ ඔයාලා හිතන්නේ තරකට ගිහිල්ලා නැවතේ. ඒක තමයි ඔයාලට මට අද කියන්න තියෙන්නේ. ඒ වගේම මේ අද නායකත්වයට පත් වුණු දරුවෝ සියලු දෙනාටම මම සුබ පතනවා. ඔයාලගේ අනාගතය සර්වාප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.